එන්න මාත් එක්ක අපේ කැම්පස් එකට යන්න. අද සිකුරාදා. අද අපිට එකිනෙකට වෙනස් වැඩ ටිකක් තියෙන නිසා මට හිතුණා ටිකක් දිග මිනි ව්ලොග් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් උදේම මගේ තනියට හෙවණැල්ලත් එක්කගෙන මම මේ ගියේ උදේට කන්න. සාමාන්‍යයෙන් අපි උදේට දවල්ට කන්නේ රිච්චිආරය ළමාරෝහල කැන්ටින් එකේ. ඊට පස්සේ එතන තියෙන පින්තාලයෙන් වතුරක් පුරවගෙන මම ෆැකල්ටි එකට ආවා. අද අපිට මුලින්ම උදේ පාන්දරින්ම ලෙක්චර්ස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් පඩිපෙළවල් නැගගෙන ගිහිල්ලා ලෙක්චර් හෝල් එකට ගියාම මං හිතුවත් නැති විදිහට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. අද ඇත්තටම ලෙක්චර් එකට යනකොට කට්ටිය හිටියෙත් නැහැ. හැබැයි ඒ දෙන්නා කලින්ම ඇවිල්ලා හිටියා. ඊට පස්සේ එකම ලෙක්චර් කරපු ලෙක්චර්ස් දෙකක් ඉවර වුණාට පස්සේ තමයි අද තියෙන අනිත් වැඩ ටික තිබුණේ. අපි ලෙක්චර්ස් ඉවර වෙලා ප්‍රැක්ටිකල් එකට ගියා. ප්‍රැක්ටිකල් එක තිබ්බේ 9th floor එකේ. එතකොට ටිකක් උඩ නිසා මුළු කොළඹම හරිම ලස්සනට පේනවා. මම තව ටිකකින් පෙන්නන්නම්කෝ කොහොමද 9th floor එකට තියෙන view එක කියලා. අද මයික්‍රෝබයොලොජි ප්‍රැක්ටිකල් එකේ අපිට වෙනද වගේ අන්වීක්ෂයෙන් බලලා ශුද්ධ ජීවීන්ව අඳුරගන්න නම් තිබ්බේ නැහැ. දීලා තිබ්බේ එක එක ලෙඩවල් ගැන කියලා පොඩි කේසස් ටිකක් අඳුරගන්න කියලා. ඊට පස්සේ අන්තිමට ඇවිල්ලා අපෙන් ප්‍රශ්නත් ඇහුවා. මේ යාළුවෝ ටික හිටපු නිසා මම පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඊට පස්සේ මමයි තව යාළුවෙකුයි ගිහිල්ලා එක කේස් ගැන ඉගෙන ගත්තා. අපිට අමතක දේවල් මතක් කරගෙන මොනවද අපි දැනගන්න ඕනි කියලා තව දේවල් හොයා ඒ කේසස් ගැන ඉගෙන ගත්තා. මේ තියෙන්නේ මං කියපු view එක. අපි මෙතන ඉඳන් බලනකොට තමයි දැක්කේ මෙතනට මුහුදක් පේනවා කියලා. ඒ කියන්නේ අපි මුහුදට ටිකක් ළඟ ඉන්නේ. ඊට පස්සේ තට්ටු 9ෙම අපි මේ විදිහට කතා කර පහළට බැස්සා. පහළට බහින එක නම් ඉතින් අමාරු වැඩක් නෙමෙයිනේ. උඩට නගින්න ගියා නම් තමයි මේකේ අමාරු වැඩේ වෙන්නේ. අපිට ප්‍රැක්ටිකල් එක 12යි කාලෙට ඉවර වුණාම ආයි තිබ්බ 2යි කාලෙට නිසා මං ගෙදර යන්න ඕනි කරන අනිත් බෑග් එක ගෙන්න බෝඩිමට ගියා. ඊට පස්සේ ඒ බෑග් එකත් අරගෙන ඕල් ෆැකල්ටි එකේ තමයි පැරසිටොලොජි ප්‍රැක්ටිකල් එක තියෙන ලැබ් එක තියෙන්නේ. ඉතින් ඕල් ෆැකල්ටි එකට තමයි ඊට පස්සේ මං ආවේ. ඒක ඉතින් කොළපාට ටිකක් විතර තියෙන තැනක්. ඊට පස්සේ පැරසිටොලොජි ප්‍රැක්ටිකල් එකේදී අපිට අන්වීක්ෂයෙන් බලලා පුළුවන් නම් පණුවන්ගේ බිත්තර හොයාගන්න තමයි තිබ්බේ. ඇත්තටම මට ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ පොඩි වෙලාවෙදී. ඒත් එදා නම් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මට හරි සතුටුයි. ඊට පස්සේ ෆ්‍රෙෂර්ස් අයගේ කියන්නේ අපේ 24 නංගිලා මාලිලාගේ අනවුන්සින් එකේ ෆස්ට් රවුන්ඩ් එක තිබ්බ නිසා ඒකට පොඩි උදව්වක් දෙන්නත් හිටියා. එතකොට ඉතින් 7 විතර වුණු නිසා තාත්තා මාව එක්කගෙන යන්න බස් ස්ටෑන්ඩ් එකට ආවා. ඊට පස්සේ ওই විදිහට දිග සිකුරාදා දවසක් ඉවර කරගෙන රෑ වෙලා කොළඹින් රෑ 8ට විතර ගෙදර එන්න පිටත් වුණා.